ආයිබෝවන් අද අපි මේ සූදානම් වෙන්නේ අපේ රටේ අධ්‍යාපන පද්ධතියේ පරිපාලන රාමුව සහ ප්‍රමිතීන් ගැන බොහොම අපූර්ව විග්‍රහයකට යොමු වෙන්න. සාමාන්‍යයෙන් අපි අධ්‍යාපනය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට කතා කරන්නේ විභාග ගැන, ප්‍රතිඵල ගැනනේ. හැබැයි අද අපි ඊට වඩා ටිකක් වෙනස් පැත්තක්. ඒ කියන්නේ මෙන්න සමස්ත පද්ධතියම රඳාපවතින ව්‍යුහාත්මක අත්තිබාරම දිගහරින්නයි සූදානම් වෙන්නේ. මේක නිකම්ම නීති රීති මාලාවක් නෙවෙයි. පද්ධතියක් විදිහට අපේ අනාගතයේ හැඩගස්වන සැලසුම කිව්වොත් වඩා නිවැරදි. ඉතින් අද කතාබහට මූලික වෙන ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. ඒ තමයි පදනම සහ පාසල් වර්ගීකරණය, ගුරු සේවා ප්‍රමිතින් සහ අවසාන වශයෙන් අද කාලෙට ගොඩක්ම වැදගත් වෙන ඩිජිටල් පරිවර්තනය. අපි මුලින්ම බලමු පළවෙනි කොටස. ඒ තමයි අධ්‍යාපනයේ පදනම සහ පාසල් වර්ගීකරණය කියන කාරණය. දැන් සාමාන්‍යයෙන් අපිට හෙන දෙයක් තමයි මේ type 2. එහෙමත් නැත්නම් දෙවන වර්ගයේ පාසල් කියන වචනේ. එතෙම මොකක්ද මේ දෙවන වර්ගයේ පාසලක් කියන්නේ? අපේ පද්ධතියට අනුව නම් 1 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා එහෙමත් නැත්නම් 1 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය දක්වා පන්ති තියෙන පාසල් තමයි මේ ගණයට වැටෙන්නේ. මේක නිකම්ම නමක් විතරක් නෙවෙයි. රජය පැත්තෙන් බැලුවම පාසලකට සම්පත් දෙන්න, අරමුදුල් වෙන් කරන්න, ඒ වගේම ගුරුවරුන් පත් කරන්න පදනම් දෙන්නේ මේ කියන වියලි පරිපාලනමය වර්ගීකරණයන් තමයි. ඒ කියන්නේ මේක තමයි මුළු පද්ධතියම හදවත වගේ වැඩ කරන්නේ. හැබැයි මෙතන අපිට හමු වෙන හරිම අපූර්ව ප්‍රහෙලිකාවක්. పూర్ව ළමාවි අධ්‍යාපනය. ඒ කියන්නේ පෙර පාසල් ප්‍රමිතිකරණ පනත නැත්නම් ප්‍රතිපත්තිය ගෙනාවේ හරියටම මුණ අවුරුද්දද. පුදුමයකට වගේ නිල මූලාශ්‍රවල පවා මේකට නිශ්චිත පිළිතුරක් හොයාගන්න අමාරුයි. මේ හිඩසෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ලොකුම දේ තමයි අධ්‍යාපනික ප්‍රතිපත්ති කියන්නේ එක තැනක නතර වෙච්ච දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම හැඩගැසෙන තාමත් සම්පූර්ණ වෙමින් පවතින ක්‍රියාවලියක් කියන එක. හරි. දැන් අපි යමු අපේ දෙවන කොටසට. ඒ තමයි මේ සමස්ත පද්ධතියේම කොඳු නාරටිය බඳු ගුරු සේවා ප්‍රමිතීන්. ශ්‍රී ලංකා ගුරු සේවයේ දිහා බැලුවම අපිට පේනවා බොහොම සංකීර්ණ දූරාවලියක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. මේ 3i, 3ia, 3c ඉඳලා 2i, 2ii සහ අවසානයේ 1 දක්වා තියෙන මේ අක්ෂර සහ ඉලක්කම් මොනවද? මේවා නිකම්ම කේත නෙවෙයි. මේකේ නිරූපණය වෙන්නේ එක ගුරුවරයෙකුගේ සම්පූර්ණ වෘත්තීය ගමන. ගුරුවරයෙක්ගේ වැටුප් වර්ධක ලැබෙන්නේ කොහොමද? එයාගේ අත්දැකීම් මට්ටම, වෘත්තීය කඩයිම් කියන මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ කියන ශ්‍රේණිගත කිරීම හරහායි. මේ විදිහට ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම සහ ගුණාත්මක භාවයේ දිගටම පවත්වාගෙන යන්න නම් කාර්යක්ෂමතා කඩේම් විභාග තියන්නම වෙනවා. ඉතින් මේ බාර දූර වගකීම එහෙමත් නැත්නම් නිල අධිකාරී බලය තියෙන්නේ කාටද? ඒ තමයි විභාග දෙපාර්තමේන්තුව. විභාග දෙපාර්තමේන්තුව මෙතනදී නිකම්ම විභාග පවත්වනවට වඩා පද්ධතියේ ප්‍රමිතිය රැකගන්න ප්‍රධාන දොරටු පාලකයා විදිහටයි කටයුතු කරන්නේ. මේ හරහා තමයි පරිපාලන ප්‍රමිතින් ඊටාම අපක්ෂපාතීව සහ දැඩිව පවත්වාගෙන යන්නේ. දැන් අපි පිවිසෙන්නේ අපේ තුන්වන සහ උද්‍යෝගිමත්ම කොටසට. ඒ තමයි අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය. මේක ඇත්තටම පුදුම හිතන කතාවක්. බලන්න මේ වෙනස් වීම සිදු වෙලා තියෙන වේගය දිහා. අපේ පරිපාලනයේම පදනම වෙන ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව අවසන් වතාවට සංශෝධනය වෙන්නේ 2014 අවුරුද්දේ. හැබැයි ඊට පස්සේ 2020 වෙද්දී එකපාරටම වලාකුළු පාදක ඉගෙනීම එහෙමත් නැත්නම් cloud based learning ව්‍යාප්ත වෙනවා. එතනින් නොනවති 2024 වෙද්දී කෘත්‍රිම බුද්ධිය හෙවත් AI නියම ව්‍යාපෘතියක් කරලියට එනවා. මේ මන්දගාමී පරිපාලන ක්‍රියාවලිය සහ අතිවේගී තාක්ෂණික පිම්ම අතර තියෙන්නේ හිතාගන්න බැරි තරම් ලොකු පරස්පරයක්. මේක යන්තම් දශකයක් ඇතුළත වෙච්ච දැවන්ත පෙරලියක්. අපි කවුරුත් දන්නවා 2020 ආපු COVID-19 වසංගතය ගැන. ඇත්තටම මේක ලොකු අභියෝගයක් වුණාට අපේ අධ්‍යාපන පද්ධතියට ඒක හම්බෙන් ලැබුණු ප්‍රබල තල්ලුවක් වුණා කිව්වොත් හරි. වෙනස්කම් වලට හේහැටි කැමති නැටි අපේ සම්ප්‍රදායික රාමුවට එක රැයකින් වලාකුළු පාදක ඉගෙනීමට යොමු වෙන්නම සිද්ධ වුණා. දරුවන්ට ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න ලැබුණු මේ ක්‍රමය අපේ රටේ අධ්‍යාපනයේ ඩිජිටල් කරණයට තිබු යෝධ පියවරක් විදිහටයි ඉතිහාසගත වෙන්නේ. ඊට පස්සේ බලන්න 2024 දී හඳුන්වා දීපු කෘත්‍රිම බුද්ධි නියම ව්‍යාකෘතිය මුළු රටෙන්ම මේකට තෝරගෙන තියෙන්නේ පාසල් 100ක් විතරයි. ලංකාවේ පාසල් 10000කට කිට්ටු ගාණක් තියෙද්දි පාසල් 100කට විතරක් මේ වගේ අලුත් දෙයක් දෙන එකෙන් අපිට තේරෙනවා බලධාරීන් මේක ඊටාම ප්‍රවේශමෙන් මැනිය හැකි විදිහට ආරම්භ කරපු ඵලනී පියවරක් කියලා. අලුත් තාක්ෂණයක් පද්ධතියට ගෙද්දි ඒකේ අවදානම සහ පරිමාණය කොහොමද කළමනාකරණය කරන්නේ කියන එකට මේක කදිම උදාහරණයක්. තව විශේෂ දෙයක් තමයි මේ AI ව්‍යාපෘතිය ඉලක්ක කරලා තිරන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය දක්වා සිසුන්ව වීම. මේ වයස් කාණ්ඩෙම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන දැඩි මානසික පීඩනයට කලින් දරුවෝ ගත කරන නිදහස්ම සහ විමසිලිමත් කාලය තමයි මේක. කෘත්‍රිම බුද්ධිය වගේ අලුත් තාර්කික සංකල්පයක් දරුවන්ගේ මනසට කාවද්දන්න මීට වඩා හොඳ සංවර්ධනාත්මක කාලපරාසයක් තවත් නැති තරම්.
ඉතින් අපි මේ විග්‍රහයේ අවසානයේටම ඇවිත් ඉන්නේ. මේ හැම දෙයක්ම කතා කරාට පස්සේ අපිට ඉතුරු වෙනවා ඊටමත් ගැඹුරු ප්‍රශ්නයක්. 2014 අවුරුද්දේ හදපු ප්‍රමිතීන් මත දුවන පරිපාලන රාමුවක්. කෘත්‍රිම බුද්ධිය වගේ හිතාගන්න බැරි වේගයකින් ඉස්සරහට යන තාක්ෂණයක් එක්ක කොහොමද හරියටම ගැලපෙන්නේ? මේ පරතරේ පියවන එක තමයි අද අපි අධ්‍යාපන පද්ධතිය ඉස්සරහ තියෙන ලොකුම සහ තීරණාත්මකම අභියෝගය. අනාගත පරම්පරාවේ දිශානතිය තීරණය වෙන්නේ මේ අභියෝගේ ජය ගන්න ආකාරය මතයි. මේ ගැන ගැඹුරින් හිතන්න ඉඩක් වෙන් කරමින් අදට අපි මේ විග්‍රහය මෙතනින් නිමා කරනවා.